අයිබුවන් හැමෝටම සුබම සුබ දවසක් සහ වාසනාවන්ත දවසක් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝගෙම සිහින බලාපොරොත්තු ඒකාන්තයෙන්ම සඵලත්වයෙන් සඵලත්වයට පත් වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. වීඩියෝ එක ආරම්භ කරන්නට මත්තෙන් අපි පොඩි හඬපටයක් තියෙනවා. ඒ හඬපටය අහලා අපි නැවත කතාවට එක්කාසු වෙමු. තෙරුවන් සරණයි අයියේ. අද දවස නම් හරිම පුදුම දවසක්. මේ ඇත්තමයි කියාගන්න බැරි තරම් සතුටුයි මට. කෑ ගහන්න තරම් හිතන සතුටක් මගේ හිතේ තියෙන්නේ. මොකද අපේ වැඩමුළුව තිබ්බ දවසේ මං ඔයාලට කිව්වා මගේ බබාලා දෙන්නම නැති වුණා කියලා. ඉතින් ඒත් එක්කම මම අයියලට කිව්වා මට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. ඒකට මේ වගේ දෙයක් මගේ ඔලේ තියෙනවා. මම මෙහෙම ක්ලාස් එකක් හොයනවා මට තාම හම්බුන්නේ නැහැ කියලා. ඇත්තම අයියේ ගොඩාක් ක්ලාස් වලට කතා කරා. හැමෝම කතා කළා විතරයි පටන් ගන්නවා කියන කොතනකින්වත් මට පිළිතුරක් හම්බුන්නේ නැහැ. අද මේ මොහොතේ මම හොයලා ඔන්ලයින් ක්ලාස් එකක් මට හම්බුණා. ඇත්තමයි ඒක මට හිතා ගන්න බෑ. මම මෙච්චර දවසකට මම Facebook එකේ හෙව්වා, YouTube එකේ හෙව්වා, Instagram වල හෙව්වා. මට මේ වගේ ක්ලාස් එකක් මට හම්බුනේම නැහැ. ආවේ නැහැ. කොච්චර සර්ච් කරත් ආවේ නැහැ. අද හරිම පුදුමාකාරයි. අයියලා කියපු දේවල් කරන්න පටන් අරගෙන හරියටම අදට දවස් 14යි. අද මට මේ මොහොතේ මේ දැන් මට හම්බුණා ක්ලාස් එකක්. මම ඒකට ජොයින් වුණා. ඒක අපේ ලංකාවේ මිස් කෙනෙක් අවුරුදු 73යි මිස්ටර් වයස. නමුත් එයා ක්ලාස් කරන ඔන්ලයින් ක්ලාස්. මට හරිම සතුටුයි අයියේ. මට ඇඬෙන තරම් සතුටුයි. ඒ තරම්ම කියාගන්න බැරි තරම්. ඇත්තමයි අයියලා කියපු දේවල් ඇත්තටම ඇත්ත. සහතිකම ඇත්ත. හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒ වගේම ඔයාලට ගොඩාක් ස්තුතියි අපේ ජීවිත වෙනස් කරනවට. ඒ වගේම තමයි පොසිටිව් මයින්ඩ් එකක් හදනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ විශ්වය කියන්නේ මහා පුදුමාකාරම දෙයක්. අපි සතුටින් ඉඳලා අපි ධනාත්මකව හිතලා අපි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපි දෙයක් විශ්වයෙන් ඉල්ලනවා නම් ඒක සාර්ථක වෙනවාමයි. මම ඒක අයියලා කියලා දීපු දේවලුත් එක්ක මම දිගටම කරගෙන යනකොට ඒ විශ්වාසය නිකම්ම හිතේ ඇති වෙනවා. ඒ උදේට නැගිට්ටාම මේ දැනෙන සතුට මුළු දවසම තියෙන සතුට වචන වලින් කියලා නිම කරන්න බැරි තරම්. ඒ වගේම තමයි හස්බන්ඩ්ගෙන් ලැබෙන සපෝට් එක වෙනදටත් වඩා පුදුමාකාර සපෝට් එකක් මට ලැබෙනවා. ඒක කියාගන්න බැරි තරම්. ඉතින් අයියෝ ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. ඒ වගේම ඔයාලව මේ ලෝකෙට බිහි කරපු ඔයගොල්ලෝ දෙමව්පියන්ට ගොඩාක් පිං. මොකද ඔයාලා වගේ දරුවෝ බිහි කරපු නිසා තමයි අද ඇත්තටම කිව්වොත් අපි වගේ අහිංසකයන්ගේ ජීවිත ගොඩාක් වෙනස් වෙන්නේ. ඒකට ගොඩාක් පිං අය ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ඉදිරි කටයුතු ඉතාමත් සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශ්වයට විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. දරුවන් සන්නයි අයියේ. ඒ ආදරණීය සහෝදරිය අපිට වෙලා තියෙන හඬ ඉතාමත්ම ආදරණීයයි සහ දවසින් දවස ජීවිත වෙනස් වෙන්නේ කොහොමද මේ හා සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යන කියන කාරණාව සක්ෂුදක්ෂේ ඔබට පැහැදිලි ඇති. ඒ නිසා ඒ වගේ ප්‍රතිඵල ඔබට ගන්නට අවශ්‍ය නම්, ඒ විදිහට ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම්, ඒ වගේ සතුටක් භුක්ති විඳින්නට අවශ්‍යයි නම් ඔබට පුළුවන් අපේ මාසික මැජික් වැඩමුළු සඳහා සහභාගී වන්න. අගෝස්තු 22 වෙනිදා අපි පටන් ගන්න අපේ මීළඟ මැජික් වැඩමුළුව. ඒ සඳහා ඔබට ලියාපදිංචි වන්නට පුළුවන් 077 9582 706 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට පුළුවන් ඒ සඳහා ලියාපදිංචිව තහවුරු කරන්නට. ඒ නිසා ඔන්න ඒ පිළිබඳව මතක් කිරීමක් කරන මුලින්ම දැන් අපි වීඩියෝ එකට ප්‍රවිෂ්ටක් ගමු. දැන් අගෝස්තු 8 වෙනිදා 8 මගහැරුණු කට්ටිය ගොඩක් ඉන්නවනේ. මොකද අපිට වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා. මම ලයිව් එකක් මාර්ගෙන් ඒ දවසේ තමයි කිව්වේ. ඒ නිසා ඒ දවසෙත් කට්ටිය ගොඩක් වැඩ කටයුතු සිද්ධ කළා තිබ්බා. හැබැයි දුක් වෙන්නට කාරණාවක් නැහැ. ඒ වගේම අති ප්‍රබල දවසක් තියෙනවා මේ මාසේ. ඒක වසරටම එක දවසයි එන්නේ. ඒ නිසා මේ දවසේදී මේ දේ ඔබට ඉතාමත්ම හොඳින් කරන්න පුළුවන්. මොකද මේ දවසේ තියෙන විශේෂත්වය තමයි මේක චිත්තරූප මැවීම හා සම්බන්ධයෙන් නැත ඔබගේ ප්‍රාර්ථනා සිහිගන්වා ගැනීම සඳහා විශ්ව ශක්තිය වැඩිපුරම තමන්ගේ ජීවිතේ ලැබෙන දිනයක් බවට ඒ දවසේ පත්වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන සංඛ්‍යා විද්‍යාවට අනුව නැත්නම් ආධ්‍යාත්මික විශ්වාසයන්ට අනුව මේ අගෝස්තු මාසය කියලා කියන ඉතාමත්ම ඉහළ සංඛ්‍යාතයක තියෙන මාසයක් කියලා කියනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා මේ අගෝස්තු මාසය කියලා කියන්නේ උතුම් දළදා වහන්සේ දළදා පෙරහැර පැවැත්වෙන මාසය. ඉතින් අගෝස්තු 22 වෙනිදා අපේ මැජික් වැඩමුළුව පැවැත්වෙන දවස අගෝස්තු 22 වෙනිදා විශේෂිත වූ විශ්ව ශක්ති ద్వාරයක් විවෘත වෙන දවසක් බවට පත් වෙලා තියෙනවා. මේකත් යුනිවර්සල් එනර්ජි පෝර්ටල් එකක්. මැනිෆෙස්ටේෂන් වලටම අදාළ ඩේට් එකක් කියලා තමයි අපි හඳුන්වා දීමක් සිද්ධ කරන්නේ. ඉතින් මේක ඉතාමත්ම විශේෂයි. විශේෂයෙන්ම අගෝස්තු 8 කියලා කියන්නේ නැත්නම් 8 වෙනි මාසය කියලා කියන්නේ සංඛ්‍යා විද්‍යාවට අනුව 8 කියලා කියන්නේ අසීමිත බව, ඒ වගේම තමයි දියුණුව සහ ධන ශක්තිය නියෝජනය කරන අංකයක් තමයි 8 කියලා කියන්නේ. අර අපි ඉන්ෆිනිටි සිම්බල් එකෙන් මාක් කරන්නේත් ඒකයි අපි හැම වෙලෙම කියන්නේ මොකෝ හරි ඔබ යනවා නම් දෛනිකව ඔබේ අතේ හරි ඔබට පෙනෙන දැනක මේ ඉන්ෆිනිටි සිම්බල් එක ඔබ ඇඳලා තියාගන්න. ඒක ඉතාමත්ම හොඳයි. ඒ නිසා අගෝස්තු කියලා කියන්නේ 8 වෙනි මාසය. 8 වෙනි මාසය කියලා කියන්නේ සංඛ්‍යා විද්‍යාවට අනුව අසීමිත බව, දියුණුව, ඒ වගේම ධන ශක්තිය නියෝජනය කරන අංකයක් බවට පත් වෙනවා. ඒත් එක්කම 22 කියලා කියන්නේ
මාස්ටර් නම් එකක්. ඒක මොකද 22 කියලා කියන්නේ අපේ හීන තියෙනවනේ, ඒ වගේම තමයි අපේ අරමුණු තියෙනවනේ, ඒ වගේ තමයි අපේ සැලසුම් තියෙනවනේ, ඒ වගේම එන්නේ ඒ වගේ දේවල් ප්‍රායෝගිකව සැබෑ කරගන්න තියෙන, නැත්නම් ප්‍රායෝගිකව සැබෑ කරගන්න උපරිම ශක්තිය ලැබෙන දිනයක් විදිහට මේ අගෝස්තු 22 වෙනිදා සැලකීමක් සිදු කරන්න පුළුවන්. ඒ නිසා මේක තාමත් විශ්වාසයෙන් කරන. ඒතකොට ඔබ හිතන්න 8 කියලා කියන අසීමිත ශක්තිය, ධනය, වාසනාව කියනවා වූ සංකේතවත් කරන 8 කියන අගෝස්තු මාසය, ඒ වගේම 22 කියලා කියන අර කිව්වා වගේම අපේ අරමුණු සැලසුම් ප්‍රායෝගිකව හැබෑ කරගන්න තියෙන උපරිම ශක්තිය ලැබෙන දිනයක් අපිට පත් වෙලා තියෙනවා. ඒතකොට ඔබ හිතන්නකෝ 8යි 22 කියලා කියන්නේ එකතුව කොහොම බලයක් පිහිටවාවිද එන්න එක තමයි මම කියන්නේ. මේක තාමත් ප්‍රබලයි කියන්නේ මේ ශක්තියින් දෙකම එකතු වෙලා විශ්වය අපේ සිතුවිලි හා සම්බන්ධ වෙලා නැත්නම් පැතුම් ඉටු කරන්න, අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරන්නට ඉතාමත් පිරිසිදු පසුබිමක් සකස් කරන කාල සීමාවක් නැත්නම් කාලයක් විදිහට දවසක් විදිහට මේ 22 වෙනිදා සැලකීමක් සිදු කරන්න පුළුවන්. ඒක තවත් ජ්‍යොතිෂ විශ්වාසයන් කරනවා, ඒවා අපි නම් විශ්වාස කරන්නේ. නමුත් විශ්ව ශක්තිය සහ සම්බන්ධයෙන් මේ ලෝ ඇට්‍රැක්ෂන් වලදී ඉතාමත්ම විශිෂ්ට දිනයක් බවට 22 වෙනිදා පත්වීම සිද්ධ වෙනවා. මේ දවසේදී ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. මේකද දවසේදී ඔබට කරන්න තියෙන්නේ ආධ්‍යාත්මික පුහුණු වීම තමයි මේකදී ඔබට සිද්ධ කරන්න තියෙන්නේ. ඔබට 22 වෙනිදා ඔබට පුළුවන් ඔබගේ අරමුණු ලියා තැබීමක් කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඉදිරි මාස කිහිපය තුළ ඔබට ලබා ගන්න ඕන දේවල් සැබෑ වුණා වගේ වර්තමාන කාලෙන් අපි ලියනවා කොලයක ලියා තැබීමක් කරන්න පුළුවන්. මේ 22 වෙනිදා ඕනෑම කාල සීමාවක් කරන්න පුළුවන්. හැබැයි මම ඔබට යෝජනාවක් කරනවා බ්‍රහ්ම මුහුර්ත කාලේ නැත්නම් 3-5 කාල සීමාව යොදා ගන්න. ඒ වගේම තමයි රාත්‍රී 9න් පස්සේ මේ වැඩසටහන සඳහා සූදානම් වෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම භාවනාව සහ සමාධිය පිහිටවා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. උදෑසන කාලේදී විනාඩි 10-15ක්වත් විශ්ව ශක්තිය තමන් වෙතට ගලාගෙන යනවා කියන මෙනෙහි කිරීම ඔබට සිද්ධ කරන්න පුළුවන්. අපි මේවා ප්‍රායෝගිකව කොහොමද ඒ වෙලාවේ අපි දන්නවා අපේ ආදරණීයන්ගේ අපි ප්‍රතිචාර ඔබට ඉදිරිපත් කරලා තිනවා. යාළගේ ඇස් වලට කඳුළු වෙන තරම් අපි මේ චිත්‍රූප මැවීම් සිද්ධ කරනවා සහ විශ්ව ශක්තිය තමන්ගේ ජීවිතේ ලබා ගැනීමක් සිදු කරනවා. ඒක හරි අපූර්ව ක්‍රියාදාමයක්. ඒ නිසාම තමයි අපි මැජික් වැඩමුළු ඔබට නිර්දේශ කරන්නේ සහභාගී වන්නට කියලා. ඒ වගේම තමයි කෘතඥතාවය. ජීවිතේ හැමදාමත් අපි ඉපදුන දවස් දැන් මැරෙන දවස වෙනකම්ම තමන්ගේ ජීවිතේ ලැබෙන දේවල්, නොලැබෙන දේවල් සහ තියෙන දේවල් වලට කෘතඥතාවය පළ කරන්න පටන් ගත්තොත් එimhe හරි අපූර්ව දේවල් වෙනවා. ඒ නිසා 22 වෙනිදා අනිවාර්යයෙන්ම දෛනිකව ඔබ මේ කෘතඥතාවය පුරුදු පුහුණු කරන්න, ඒ දේවල් ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. ඒ වගේ තමයි විශේෂයෙන්ම ඍණාත්මක සිතුවිලි ඉවත් කර ගැනීම, බිය දුරු කර ගැනීම, ධනාත්මක පුරුදු වර්ධනය කර ගැනීම සහ විශේෂයෙන්ම තමන්ගේ ඒකායන අරමුණක් සහ විශේෂ හොඳ වැඩක් ආරම්භ කරන්න ඉතාමත්ම සුබ දිනයක් තමයි 22 වෙනිදා කියලා කියන්නේ. හැබැයි 22 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්න පාතම මේ වැඩේ පටන් ගන්න. හැබැයි මේ දේවල් කරන ගමන් අර කිව්වා වගේ මේ දේවල් ලැබෙන්නේ විශ්වයේ බලය ලැබෙන්නේ ඔබ උත්සාහය, කැපවීම සහ වීරය ඇති පුද්ගලයන් නම් පමණයි. ඒ කියන්නේ වීරය ප්‍රගුණ කරන පුද්ගලෙක්ට විතරයි මේ දේවල් ලැබෙන්නට පටන් ගන්න. ඒ නිසා මේ දේවල් කරලා බලන්න ඔබේ ජීවිතයේ දවසින් දවස වෙනස් වන ආකාරය ඔයාටවත් හිතා ගන්න බැරි විදිහට වෙනස් වීමක් සිද්ධ වෙවි. ඒ නිසා ඔන්න මතක් කිරීමක් කරා එළබෙන 22 වෙනිදා ඉතාමත්ම කෙටියෙන් කියලා දුන්නේ. ඉතාමත්ම ප්‍රබල දිනයක්. ඒ දිනය ඉතාමත්ම ප්‍රායෝගිකව සහ ඉතාමත්ම හොඳ විදිහට භාවිතා කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබට අවශ්‍ය කරන්නා වූ සියලුම සක්වල පූජා භාණ්ඩයන්, ඒ වගේම තමයි මැජික් වැඩමුළු සහ ඕනෑම දෙයක් වෙනුවෙන් අපේ තියෙන එකම එක දුරකථන අංකය 077යි 9582 706 අංකයට පමණක් WhatsApp පණිවිඩයක් යොමු කරලා ඕනෑම තොරතුරක් ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබට සුබ දවසක් සහ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.